රොබින් රජතුමා ඔයාට එන්න කිව්වේ ඇයි දන්නවද? නෑ ඒත් මොකක් හරි වැදගත් දෙයක් වෙන්නේ. රොබින් මම ඔයාව සටනකට යවන්න තීරණය කළා. ඒක රාජකාරී මෙහෙයුමක්. ඔබතුමාගේ සේවයට මං ඉන්නවා උතුමාණනි. කොන්ෆිඩ් උතුමාණන්ට ඕනි කරනවා අපේ පළාත හරහා කරත්ත වලින් රත්තරන් වගේක් අරගෙන යන්න. ඉතින් ඔයාගෙන් වෙන්න ඕනේ ඒ ටික ආරක්ෂා වෙන එක. මං ඒක කරන්නම් උතුමාණනි. කොච්චර ලොකු ගෞරවයක්ද නේද? ඒකෙන් පේනවා එයාට කොච්චර රොබින්ව වටිනවද කියලා. මෙන්න මේ පාරවල් ටිකෙන් තමයි කරත්ත ටික යන්නේ. ශානියමයි ඇත්තටම මට ආගෙන හරිම සතුටුයි රොබින්. අවුරුදු ගානක් තිස්සේ රොබින්ට නිකම්ම රත්තරන් හම්බ වෙනවා. මම මේ මිනිස්සුන්ගෙන් කප්පන් එකතු කරන්න ඕනේ. කොච්චර කාලයක්ද? ඒක ගණන් කරන්න පුළුවන් මේ රොබින්ගේ ඊතල වලින්. මේ කොයාට හම්බුනේ ගොවියෙක්ගෙන් සල්ලි නොදී ඉරිගු ගත්ත වෙලාවේ. මෙන්න මේ කොයාට හම්බුනේ අසරණ මිනිස්සුන්ට බදු ගහපු හින්දා. ඔව් අපරාධකාරයන්ගේ ඊතල. එයා ඉන්න ඕනේ හිර කූඩුවේ. රජතුමාට උදව් කර නෙවෙයි. ඔයා ඔය රොබින්ගේ ඊතලත් එක්ක සෙල්ලම් දානක නැවතුවොත් හොඳයි. කොහොම පොඩ්ඩක් ඉන්න මේ රොබින්ගේ ඊතල ඔය තියෙන්නේ මට ආව හොඳ අදහසක්. කරත්ත ටික අපේ පළාතට එනවයි කියන්නේ මෙන්න මේ පාරෙන්. අපි ඇහැ ගහගෙනම ඉන්න ඕනේ. ඒ සන්දේහෙන්නේ ගඟ පැත්තේ. හරි දැන් කලබල වෙන්න එපා. මොකද්ද වෙලා තියෙන්නේ? කරත්තෙත් එක්ක අපු කෙනා කොහෙ ගින්ද? අපි එම පස්සේ හොයමු. ඊට කලින් මේ සත්තු ටික බේරගමු. මට මොනවා හරි දෙයක් ඇලර්ජික් වෙලාද කොහෙද? කුකුල් බිහාට. අන්දයක් කියන්නද? තමුන්ගේ හචිමි හින්දා තාපොඩ්ඩේ මං අර කරත්තට යට වෙනවා. ඒ මදිවට මගේ තියෙන හොඳම පිහියක් නැති වුණා. මං කියන විදිහට වැඩ කළොත් ඔයාලට අලුතින්ම රත්තරන් වලින් හදපු පිහියක් ගන්න පුළුවන්. ඔය තියෙන රොබින්ගේ ඊතල. දැන් ඒවා අයිතිකාරයට විරුද්ධව පාවිච්චි කරන්න කාලේ හරි. හැබැයි හොර කරන්න බෑ. මේ රත්තරන් වලින් කොටසක් මටත් ඕනේ. ඕක මොකද්ද? අපි වඩ දෙන්නම්. අර රොබින් ඉරේ ගිය ගමම්ම අපි ඒව බෙදාගමු. මේක නම් කොට ගන්න වෙන්නේ නෑ. හිතන්නවත් අමාරුයි. මට අදහසක් ආවා. ඉතින් ටික ඔයා බලාගන්න ලිටල් ජෝන්. හරි. තව පොඩ්ඩක් සේරම ඉවරයි. ඒක හරි. ඒත් අපි ගොඩ්ෆ්‍රීඩ් උතුමාණන්ගේ කරත්ත මුර කරන වැඩේට පරක් වුණා. ඇයි? මෙතන මොකක්ද සිද්ධ වෙන්නේ? අපි කිසිම දෙයක් දන්නේ නැහැ. හතර රතෙන්ම ඊතල එන්න ගත්තා. පස්සේ අපිව බිම ඇදගෙන වැටුණා. දැක්කනේ? ඔය තියෙන්නේ මේ අර හොර රොබින්ගේ වැඩක්. බලන්න. ඒ තියෙන්නේ ඔයාගේ ඊතල. ඔව්. ඒත් කොහොමද මේව මෙතෙන්ට ආවේ? මට නම් මේක හිතා ගන්නවත් බෑ. රොබින් නම් වෙන්න බෑ. සැබළුනි ගොඩ්ෆ්‍රීඩ් උතුමාණන්ට පරිවේකතේ පණිවිඩයක් යවන්න. රොබින් එයාගේ රත්තරන් හොරකම් කරන්න හදනවා කියලා. එයා කියන්නේ බොරු. මං නිර්දෝෂී උතුමාණනි. සැබළුනි එයාව අල්ලගන්න. ඉන්න. රොබින්ට කතා කරන්න දෙන්න. සැරයක් හොරකම් කරා කියන්නේ එයා හොරෙක්ම තමයි. ඉන්න. ඇත්තම කිව්වොත් මම මේකට කිසිම සම්බන්ධයක් නෑ. මම ඒක ඉක්මනින්ම ඔප්පු කරන්නම්. මට ඔයාගේ වේදනාව තේරෙනවා රිචඩ්. කවුරු හරි කෙනෙක්ව විශ්වාස කරලා එයා අන්තිමේදී ද්‍රෝහියෙක් වුණාම අයියෝ මං කලිනුත් කිව්වනේ ඔය රොබින් කට්ටේ කියලා. රොබින් කවදාවත් ඔයාට ද්‍රෝහි වෙලා නෑ. මැරියන් මොනවද කරන්න ඕන කියලා මට තේරෙන්නේ නෑ. ගොඩ්ෆ්‍රීඩ් උතුමාණන්ගේ සෙබළු ළඟ වැටලා තිබුණ එයාගේ ඊතල. අනිත් එක එයා එතනින් පැනලත් ගියා. ඒකටත් මොකක් හරි හේතුවක් ඇති. හේතුව තමයි එයා ගියේ ගොඩ්ෆ්‍රීඩ් උතුමාණන්ගේ රත්තරන් කොල්ල කන්න.
මොකද්ද මේ වෙලා තියෙන වැඩේ තේරුම? ඔහොම කලබල වෙන්න එපා උතුමාණනි. මම පොරොන්දු වෙනවා. නැති වුණ රත්තරන් ඉක්මනට හොයලා දෙනවා කියලා. ඒවා නිකන් රත්තරන් නෙමෙයි. මගේ රත්තරන්. ඒවා මට අයිති ඒවා හින්දා ඔය හොරා හොයන වැඩේට මගේ සොල්දාදුනුත් යොදවන්න. මෙච්චර හරියක් වෙලා තියෙද්දි අපිට බෑ කියන්න බෑනේ. ඔයාගේ සෙබළු ඉන්න එක අපිට රොබින් අල්ලගන්න උදව්වක් වෙයි. තමුන්ට අඩුම ගානේ තමුන්ගේ පැත්ත හොරකමක් නවත්ත ගන්න බැරි නම් වැඩක් හරියට කොහොමද කරන්න කියලා මං තමුන්ට පෙන්නන්න. හොඳයි. එන්න මාත් එක්ක. බලාගෙන යද්දි මගේ සැලස්ම හිතුවටත් වඩා හොඳට වැඩ කළා. ඉක්මනටම රොබින්ගේ කරතරෙන් මට නිදහස් වෙන්න පුළුවන් වෙයි. මං හිතුවා හරි. අපි රොබින්ට මේ ගැන කියන්න ඕනේ. රොබින් හූඩ් සීසන් 3. ඒ රොබින් අපි මෙතනට ආවේ. හරිනම් අපි ගුහාවේ හැංගිලා ඉන්න ඕනේ. මෙතන සිද්ධ වෙච්ච දේ බොරුවක් වගේ. මොකක් මාරි ඕඩුවක් තියෙන්න ඕනේ. ඒ මේ බලන්න රොබින්. මේ තියෙන්නේ ජැක්ගේ පිහිය. අර හොරගෙඩිය තුන් දෙනා ආපහු වැඩ පටන් ගන්න වගේ. ඔව් ඒත් අපි කොහොමද යාළුව හොයන්නේ? මේ කැලේ මහ විශාලයිනේ. අනික දැන් යාළුව ගොඩක් දුර ගිහින්. හෙල්ලෙන්නේ නැතුව ඉන්න කිව්වේ. අපි ඔයගොල්ලෝ වට කරලා තියන්නේ. අල්ලගන්න. එහෙමද? ඔන්න. මේකට තමයි කාන්දාන් හිතන්නේ කියන්නේ. අපි හොරුට මෙතන කාලේ කන්න හොඳ නැහැ. කොහොම හරි කරලා අපි හොරු ටික හොයාගන්න ඕනේ. ඔයා හරි. අපි යමු. අල්ලගන්නවා. අපි රද්දක් කරලා ඒක තීරණය කරන්න ගොඩ්ෆ්‍රී තුමා. යන්න රොබින්. රත්තරන් හොරු ටික හොයාගත්තොත් අපිට යන්න දෙයි. මං යාළුව හොයා ගන්නවා. අපි ආගේ යාළුවෝ දෙන්න අල්ලගත්තා. රොබින් නම් පැනලා ගියා උතුමාණනි. එහෙනම් ගිහිල්ලා එයාවත් අල්ලන් එන්න. අපිට එයාව අල්ලගන්න වැඩි කාලයක් යන එකක් නෑ උතුමාණෙනි. මොකද දැන් එයා තනියෙන් ඉන්නේ. මුළු පළාතටම අනතුරු ගවන්න. රොබින් රැ වෙන්න කලින් මගේ රත්තරන් ටික ආපහු ගෙනත් දුන්නේ නැත්තම් එයාගේ යාළුවෝ දෙන්නව ලුණු ආකරයක බස්සනවා. රොබින් කොහෙද? රොබින් මැරියන් ස්කාලෙට් ඔයාලා වෙලාවට ආවේ. අපි කොහොම හරි අර හොරු තුන් දෙනා හොයා ගන්න ඕනේ. ඒ තුන් දෙනා තමයි රත්තරන් ටික හොරකම් කළේ. ඒකට ජෝන් කුමාරයාත් හවුල්. ඔව් අපිට ඇහුණා එයා සැලස්ම හොඳටම ක්‍රියාත්මක වෙනවා කිය උඩ පැන ඉන්නවා. එයාගේද සැලැස්ම? ජෝන් කුමාරයාත් මේකේ කුණක හරි ගෑවිලා ඉන්නවා නම් එයාටම පුළුවන් මේ හොරු ටික හොයලා දෙන්න. රොබින් අහුවෙන්න යන එක ගැන ගානක්වත් නැතුව ඔයාලා මෙතන hina වෙනවද? රොබින් වැරද්දක් කරලා නැහැ. එයා ඉක්මනට ඒක ඔප්පු කරයි. කොහොමද? එයා හොයාගෙන කොල්ලකාරයෝ මේක පිටිපස්සේ ඉන්නවා කියලා. මම කියන්නේ දැන් එයාලා අහුවේ කියලා තියෙන බයට රත්තරන් ඔක්කොම ටික ෂර්බුඩ් වලින් එළියට ගෙනියන්න කියලා. මම ඒක හිතන්නම නෑ. අපෝයි විනාසයි. ඔයාලා වැඩේ හොඳට කළා. මගේ රත්තරන් ටික අරගෙන ඔයාලා මෙතනින් මාරු වෙන්න හිතුවේ නෑ නේද? මොකක්? අපි ඒ වගේ දෙයක් හිතුවේ නෑ. හැබැයි ඒ අදහසක් නරකම නෑ වගේ. නියමයි. ඔව් අපිට අයිති හරිද? මොකද ඔච්චර හදිස්සි? ඒ රත්තරන් ඔයාලට අයිතිත් නෑ ජෝන් කුමාරයාට අයිතිත් නෑ. ඒ නවතිනවා. ඔහොම ඉන්නවා. ඕක නවත්තනවා. මේ රත්තරන් ටික ගෙනියන එක තරම් ලේසියක් නෙමෙයි වගේ. අපි රත්තරන් ටික ආපහු දෙනවා. අපි දාඩිය මහන්සිය හොරකම් කරපු රත්තරන්. ඔය රත්තරන් අපේ ආපහු දෙනවා. මොනවද තමුන් ඔය කියවන්නේ? ඔයාලා රත්තරන් හොරු වගේ කෙව්ව නේද? මේ ඉන්නේ යාලා තමයි. සෙබළුනි ඔය හොරුන් අල්ල ගන්නවා. අපි හොරගන්නේ නෑ මේ. මම් පොඩි බීරුවක් කළේ. ගොඩ්ෆ්‍රී තුතුමාණනි මෙන්න වගේ රත්තරන් ටික. බොහොම ස්තුතියි. මට ඉස්සෙල්ලා රත්තරන් ටික බලන්න ඕනේ. ජෝන් කුමාරයා මොනවද මෙතන කරන්නේ? මේකයි මං මේ හැදුවේ පැනලා යන හොරු ටික නවත්තන්න. ඒත් රොබින් හැමදේම විනාශ කළා. ඔයා හොරු තුන් දෙනෙක් අල්ලන්න තනියම ඔයාගේ හිතේ තිබ්බ හයිය ගැන මට හොඳටම පැහැදිලි. ඒකට කියන්නේ හිතේ තියෙන හයිය කියලාද? එහෙම නැත්නම් මෝඩකමද? ටක් ලිටල් ජෝන් නිදහස් කරන්න.
ඔයාවයි කුමාරයවයි සැකකලාට මට සමාවෙන්. රත්තරන් ආපහු ගෙනත් දුන්නට සතුටුයි. ජෝන් ඔයත් රොබින්ට ස්තුති කළා නම් හොඳයි. එයා නැති වුණා නම් ඔයා තාමත් අතන හිර වෙලා. ඔව් ඔයාට මට පොඩි කැස්සක් ඇවිල්ලා මට කතා කරන්න අමාරුයි. ඇත්තම යාමන් දැකපු සුප්‍රීම දක්ෂයෙක්. ඒ තරම් පොඩි වයසක මේ වගේ දක්ෂ විදියට සටන් කරන කෙනෙක් මම දැකලම නැහැ. ඕ ඒක නම් ඇත්ත. මට තා පළතුරු බීම එකක් දෙන්න. රොබින් හුඩ් ඒ වෙලාවේ එකම කීතාලයක් විතර සෙබළු 3 දෙනෙක්ම බීම දැම්මා. රොබින් හුඩ්? ඕවා වැඩකාරයන්ට මහලුකු දේවල් නෙමෙයිනේ. අන්න ඒ වගේ අය තමයි නායකයෝ වෙන්න ඕනේ. ඒක කියද්දි මතක් වුණේ එදා සටනේදී රොබින් හුඩ් අපේ ලින්න ජරා කොටකට වැටුවා මතකද? බය වෙන්න එපා ජෙරි. මං ආව ඔයාව බේරගන්න. ඔයාලා මොකද්ද කරන සෙල්ලම? මේ රොබින් හුඩ් සෙල්ලම. මම තමයි රොබින්. එතකොට ජෙරි තමයි මෙරියන්. ෂා ඒක නියම සෙල්ලමක් නේ. ඔයා කැමතිද ටක් විදිහට ඉන්න? නැත්නම් ලිටල් ජෝන් වෙන්න? මොකද ඔයා කියන්නේ ඒ වෙනුවට මං වගේ හිටියොත්? බෑ. එහෙම කෙරුවට හරියන්නේ නෑනේ. ඔයා පරාද වෙයි. මං හිතන්නේ දත එදා කුටි කපු වෙලාවේ හැලෙන්නේ හරි එහෙනම් බලමුකෝ කවුද වැඩකාරයා කියලා. රොබින්ගේ කරදරත් එක්ක ඔයාලට මගේ බදු එකතු කරන්න බැරි හින්දා මට තීරණයක් ගන්න වුණා. ඇන්ඩි කතාවට කියනවනේ තිත්යට වාරයක් આવොත් කොකාටත් වාරයක් එනවා කියලා. මේ තමයි වෘකාරක්ෂකයෝ. වැඩේ හොඳට වෙන්න නම් ගෙවන ගානත් හොඳ වෙන්න ඕනේ. මුලින්ම ඇඩ්වාන්ස් එකක් දෙන්න. මේ දැම්මම සල්ලි තෝනද? ඔයාගේ වැඩේ වෙයි. ඇල් වතුරට උල් බීයෙන් යන්න වගේ. ගෙඩිය 50යි කියලාද කියන්නේ? ගණන් වැඩි. ගෙඩි 4ක් 200කට ගන්න තියනවා නම් අවුලක් නැහැ. මෙන්න මේ ඇපල් ගෙඩියක් කාලම බලන්නකෝ. ඔව් ස්තුතියි. රොබින් ඉස්සරහට ඇවිල්ලා මාත් එක්ක සටන් කරනවා. ලින් ඒත් මම මොකද කළේ? ඔයා මේ මහා කරදරකාරයෙක්. සංසුන් වෙන ලින් මටවත් එක්ක සටන් කරන්න ඕනේ. මම වගේ සටන් කරන්න ඕනද නැද්ද කියලා ඇහුවේ නෑනේ. හරියට ඉදලා නෑ වගේ. මගේ අලු රතක්වත් තියන්න එපා. අනුගේ දේවල් වලට අත දාන්න එපා. ඔයා පොඩ්ඩක් පැත්තකට වෙන්න. ඔයා පොඩ්ඩක් සංසුන් වෙන්නකෝ. ඔයිට වඩා හොඳට පොඩි ළමයි සටන් කරනවා. යා අපේ කෙනෙක් කියන්නත් ලැජ්ජයි. ඒක ඇත්ත. සවන් දෙන්න. බයිලා නැතුව වැඩේ කතා කරමුකෝ. මං ඔයාලගේ බදු දෙගුණ කරනවා. මොකක් බඩ දෙගුණ කරනවා? ඔළුව කොහේ හරි වැදුනද? මේවා හරිම අසාධාරණ වැඩ. අසාධාරණයිද? හරි බලමුකෝ එහෙනම්. මොකද ඔයාලට බදු සල්ලි ගෙවන්න බැරිද? ඒ තමන්ගේ ධර්ම කෙනෙක් එක්ක හැප්පෙනවා. රොබින් අද තමයි එහෙනම් මං කවුද කියන එක දැනගන්නේ. පහර දෙනවා. මෙන්න කසන පවුඩර් ටිකක්. ඔයාලා කැමති වෙයි. කසන පවුඩර් මොන විදිහද? ඔය අද තමයි හොඳ පාඩමක් ඉගෙන ගන්න රොබින්. අපි ගියොත් හොඳයි වගේ. ඔයාවත් වැඩ බැරි බෝට්ටුවට සාදරයෙන් පිළිගන්නවා රොබින්. හරි සංදර්ශනය ඉවරයි. දැන් සල්ලි ගෙවන්න වෙලාව. මට හිතෙනවා අපි රට වටේම බදු එකතු කරලා වාර්තා අපිට වාර්තා තියයි කියලා. Robin Hood Season 3. පොඩ්ඩක් අහන්නකෝ. ඔය කියන වර්කයන්ට නියපොතු තියෙන හින්දා ඔයාට එහෙම දුනු මුගුරු වලින් පරද්දන්න බෑ. හැබැයි ඔයා මොකද කියන්නේ කියලා දන්නවා? හැබැයි ලින්ට පුළුවන් ඒගොල්ලොන්ගෙන් බේරෙන්න.
එයාත් ඔයාගේ පැත්තට ආවනම් දිනනවා කියන එක මහලුක දෙයක් මේ නෙවෙයි. වෙලාවේ අපි උදව් ඉල්ලුවොත් මොනව වෙයිද? අනිවාර්යෙන් අපිට hina වෙයි. ඔයාලා කියන්නේ හරි. ඒත් එයාගෙන් අපිට උදව්වක් තියෙයි. මං ඕක ගිහිල්ලා ඇහුවොත් එයා කොහොමත් බෑ කියනවා. හැබැයි ඉතින් ඔයා ගිහිල්ලා ඇහුවොත් වැඩේ හරි. කපටිකම. මොකද තමුන් කිව්වේ? මං නියම වයිකින් කෙනෙක් නෙමෙයිද? පුළුවන් නම් ආපහු කියනවා බලන්න. ඕන්න. එහෙනම්. ලින් ඔයා හොඳින්ද? ඔයා පොඩ්ඩක් ඔව් මං හොඳින් තමයි ඉන්නේ. මගේ ඇට කොහෙන්ද මන් දන්නේ ලොඩක් ගියා. ඔයාගේ වැඩ බලාගෙන මෙතන යන්න. වයිකිල්ල හැමෝම වගේ මට hina වෙනවා. මේ හැම දෙයකටම වගේ වැරදි රොබින්. මේ අහන්න ලින්. රොබින්ට ආව ඕනේ. ඔයාලට එකතු වෙලා වර්කාරක්ෂකව පරද්දන්න පුළුවන්. එතකොට වයිකින්ස් උනත් ඒකනේ පුදුම වෙලා බලයි. රොබින්ට උදව් කරන්න මාත් එක්ක විහිළු කරන්නේ නේද? කෙනෙක්ට වැඩ බැරි වෙන තරමට වයිකින්ල යාට සලකන විදියත් අඩු වෙනවා. වෙන්න ඇති. ඒත් එහෙම වුණා කියලා ඒගොල්ලෝ ඔයාට හොඳට සලකයි කියන්න බෑනේ. නෑ මේක වයිකිල්ලට අදාළ දෙයක් නෙමෙයි. ටික දවසකින් වෙන්නත් පුළුවන්. ජෝඩ් කුමාරයව කවුරුත් නැවැත්තුවේ නැත්තම් වර්කාරක්ෂකයව දම්මලා එයා වයිකින්ලවත් බය කරන්න ගනි. එහෙම කරයි කියලා තමයි බය. වයිකින්ලානේ. ඔයාලට මොකද උනේ? අර වෘකාරක්ෂකයෝ අපි ගාව දෙන සේරම සල්ලි ගත්තා. මේක දැනගත්තොත් අපිට හැරල්ගෙන් බැනුම් අහන්න වෙයි. දැන් මෙයාට කියන්න එපා. මං කොහොමත් ඒ වෘකයෝ රැළට පාඩමක් උගන්වන්නයි හදන්නේ. ඔයා අඩුම ගානේ රොබින්ටවත් එයාව පරද්දන්න බැරි වුණා. එයාලව පරද්දන්න පුළුවන් වෙන්නේ එයත් එක හේතුවක් තමයි. ඔයා මොනවද මෙහි කරන්නේ? කලබල වෙන්න එපා. මං ආවේ ඔයත් එක්ක රණ්ඩු කරන්න නෙමෙයි. හැබැයි මම මෙතනට ආවේ නම් සටනකට යන්න හිතාගෙන තමයි. ඒත් ඔයත් එක්ක නම් නෙමෙයි. අර මෝඩ වෘකරලව බන්නලා දාන්න. ඔයාට ඕනනම් අපි දෙන්නම එකටම යමු. හැබැයි හොඳම රණශූරයා තමයි මේකෙන් දිනන්නේ. හැමදේම හොඳින් වෙයි. ස්තුතියි මගේ යටත් වැසියනි. අද නම් අපි හොඳ ගානක් හොයාගත්තා. එහෙනම් ඉතින් හෙටත් අපි මේ වෙලාවට මෙතන තිබ හම්බ වෙමු. නැතු ඉතින් අද ඔයාලා මට කිව්වේ රජයේ බදු සල්ලිනේ. හෙට ගෙවන්න ඉතුරු වෙලා තියෙන සේවා මුදල්. ඒක වෙනම බද්දක්. අපේ මෙහෙම ඉවරයි. ඔක්කොම බදු සල්ලි ගෙව්වා. කොහොමද ඉතින්? කලින් මම ඔයාලගේ සෙල්ලම කරන විදිය දැනගෙන හිටියේ නෑ. එහෙනම් ආයෙමත් වැඩ පටන් ගමු. පහර දෙන්න. අපේ තාත්තා හැම වෙලාවෙම වගේ කියනවා අතේ නියපොතු ඕනවට වඩා දික් වුණාම ඒක කපලා දාන්න කියලා. ඒයි බලන්නකො අර කවුද කියලා. පුළුවන් නම් අල්ල ගන්නවා. නියමයි. ලින් ඒයි බලාගෙන ඉන්න නැතුව එනවා. ඔයාලා වැරදි කෙනත් එක්ක හැරෙන්නේ. නියපොතු නැති වුණාම නම් වැඩේ අමාරුයි නේද? දැන් ඉතින් ආපු දිහාවටම යනවා. කොහමද ඒ වුනේ? ඔයා හිටියේ නැත්නම් අපි ඉවරයි. ඉතින් අපි යාළුවා නේද? අපි එකට සටන් කරා තමයි ඒත් යාළුවෝ නෙමෙයි. දැනට ඔහොම ඉන්නකෝ. අපි ප්‍රශ්නේ වෙන වෙලාවක විසඳගමු. එහෙනම් පස්සේ රණ්ඩු වෙමුකෝ. එයාව නම් හදන්නෙම බෑ. ඊට පස්සේ යා පොරව අරගෙන වටේටම කරකෙව්වා.